මාර්ගයෙන් පිටත ගමන් කරනවා නම් පැලෑටි වලට විශේෂ මල් කැඩීම, අතු කැඩීම, ඒ වගේ සවන සතුන්ට ආහාර දීම මේ වගේ සිදුවීම් විශේෂයෙන්ම තරුණ පිරිස් සමහර වෙලාවට මාර්ගයෙන් පිටත ගමන් කරලා ඡායාරූපගත කිරීම, ඒවා සමාජ භාගයෙන් මුදාගත කිරීම මේවා තනිකරම නීති විරෝධී ක්‍රියාවන්. සුන්දර ජපානයට පැමිණෙන සකුරා වසන්තය වගේ ශ්‍රී ලංකාවට මේ දවස්වල ඇවිල්ලා තියෙන නෙළු වසන්තය. හෝඩන් තැන්න කියන්නේ ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ඉතාමත් සුන්දර ඒ වගේම තමයි ලස්සනම ලස්සන වනෝද්‍යානයක්. ඉතින් මේ දවස්වල මේ නෙළු වසන්තය නිසා මේ හෝඩන් තැන්නේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ නෙළු වසන්තය නිසා හෝඩන් තැන්නට පැමිණෙන ජනතාවගේ විශාල වර්ධනයක් දැක ගැනීමට පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් කතා කරමු මේ හෝඩන් තැන්නට ඇවිල්ලා තියෙන නෙළු වසන්තය ගැන. හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔහිය සහ පට්ටිපොළ කියන ප්‍රධාන පිවිසුම් මාර්ග දෙක මේ හෝඩන් තැන්නට එන්න පුළුවන් ප්‍රධාන පිවිසුම් මාර්ග දෙක විදිහට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර් 2100ක උසකින් පිහිටා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඕනි හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානය තමයි ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටා තිබෙන කුඩාම ජාතික වනෝද්‍යානය. මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 31කින් සමන්විත වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ දෙවෙනියට, තුන්වෙනියට සහ හතරවෙනියට උසම කඳු මුදුන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයේදී තමයි. ඒ පිළිවෙලින් කිරිගල්පොත්ත, තොටුපොළ කන්ද සහ ආග්‍රා පොපත් කන්ද. හෝඩන් තැන්න කියන්නේ වලාකුළු වනාන්තරයක්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1500ට වැඩි වනාන්තරවල ගහකොළ පරිසරයේ අපිට විවිධ වූ වෙනස්කම් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට මේ මීටර් 1500ට වඩා වැඩි වලාකුළු වනාන්තර ගොඩක් වෙලාවට වැස්සෙන් මීදුමෙන් බර වෙලා තමයි තියෙන්නේ. උස ප්‍රමාණයෙන් අඩු අතු ඇඹරුණු ගස් අපිට මේ වලාකුළු වනාන්තරවලදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයේ දඹ, කීන, මහරත්මල්, නෙළු, බෝවිටියා, පෙඳපාසි වර්ග අපිට විශාල ප්‍රමාණයක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ශාක විවිධත්වය වගේම තමයි සත්ත්ව විවිධත්වයත් අපිට විශාල විදියට මේ හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයේදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. ශාක විවිධත්වය ගත්තම මේ දවස්වල ගොඩක් කතා බහට ලක් වෙන ශාකයක් තමයි මේ නෙළු ශාකය. ඉතින් නෙළු ශාකය නිසා නෙළු මල් පිපීමෙන් හෝඩන් තැන්නේ නෙළු වසන්තය මේ දවස්වල පැමිණලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි නෙළු වසන්තය බලන්න විශාල වූ ජනකායක් මේ වන විට හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයට සංක්‍රමණය වෙලා තියෙනවා. මව් මරා පිපෙන නෙළු. එහෙමත් නැත්නම් ඇයගේ මවගේ මරණයෙන් උපදින කුමරිය යන නමින් මේ නෙළු හඳුන්වනු ලබනවා. ඉතින් මේ වසර 12කට සැරයක් පැමිණෙන නෙළු වසන්තය ඉතාමත් දුර්ලභ සහ සුන්දර දසුනක් විදියට අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානය මේ නෙළු මල් වසන්තේ දැවැන්ත උරුමකාරයෙක් විදියට අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වසන්ත කාලෙට වයලට්, නිල්, රෝස, සුදු කියන පාට වලින් නෙළු මල් පිපිලා මුළු හෝඩන් තැන්නම හැඩ වෙනවා. නෙළු ශාකයේ අයත් වන්නේ ඇකන්තේසි පවුලේ කොටසක් වන ස්ට්‍රෝබිලන්තස් කුලයටයි. ලෝ පුරා නිවර්තන ආසියාවේ සහ පැසිෆික් කලාපයේ පැතිරී ඇති ස්ට්‍රෝබිලන්තස් විශේෂ 450කට වඩා තියෙනවා. ශ්‍රී ලංකාවේ විශේෂ 33ක් පමණ ඇති අතර ඉන් 30කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආවේනික ඒවා වෙනවා. කනගාටුදායක කාරණාව වෙන්නේ බොහෝමයක් වර්ග දැනටමත් තර්ජනයට ලක්ව තිබීම සහ එක් විශේෂයක් වන ස්ට්‍රෝබිලන්තස් කෝඩාට කියන විශේෂය වඳ වී ගොස් තිබෙන බවට සඳහන් වෙනවා. බොහෝ නෙළු ශාක වනාන්තර වියන යට සහ තෘණබිම් අතර වැඩෙන කුඩා පඳුරු වන අතර ඒවා ඝන පඳුරු සාදනවා. බොහෝ දුරට මේවා ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මධ්‍යම කඳුකරේ දැකගත හැකි වෙනවා. බොහෝ ශාක වසරකට වරක් හෝ ඊට වැඩි කාලයක් මල් පිපෙන අතර නමුත් නෙළු වැනි කුඩා පඳුරු සඳහා මල් සහ බීජ නිපදවන අතර එය බොහෝ විට ඉතා වෙහෙසකර වෙනවා. ඒ වෙනුවට ඒවා වසර ගණනාවක් ශක්තිය රැස් කර පසුව එක් දර්ශනීය මල් පිපීමකදී
පුපුරා යනවා. මල් පිපීමෙන් පසුව බීජ සෑදූ පසුව ශාකය මිය යෑම සිදු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙම එක්කාලීන මල් පිපීම මොනෝකාපික් ලෙස හඳුන්වනු ලබනවා. මහා පරිමාණ මල් පිපීමේ වාසි දෙකක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. විලෝපිකයන් හට සියලුම බීජ අනුභව කිරීමට නොහැකි අතර මීමැස්සන් හා සමළුණුන් වැනි පරාග වාහකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන අතර එමගින් ශාකවලට පැවැත්මට වඩා හොඳ අවස්ථාවක් ලබා දෙනවා. ශාක මිය ගිය පසු බීජ නිවැරදි කාලයේ පැමිණෙන තෙක් පසෙහි නිද්‍රාශීලීව පවතිනවා. නමුත් හදිසි දේශගුණික කම්පනයක් මුළු ජනපදයේම විනාශ කිරීමට හැකියාවක් පවතිනවා. ඉතින් මෙවැනි මල් පිපීමක් මෙතරම් වටිනා බවක් හැඟෙන්නේ ඔන්න ඔය කියන කරුණු කාරණා නිසායි. වර්ෂ 2013 නිලු වසන්තයට අවුරුදු 12කට පස්සේ ඔන්න ආයෙත් සැරයක් එහෙමත් නැත්නම් මේ වර්ෂයේ 2025 වර්ෂයේ නිලු වසන්තය ආයෙත් පැමිණිලා තිනවා. ඉතින් සුදු රෝස නිල් වයලට් කියන පාට වලින් පිපිලා තියෙන නෙළු මල් නිසා මේ දවස්වල මුළු හෝඩන් තැන්නම ලස්සන වෙලා තියෙනවා. ඉතින් මේ නෙළු මල් වල මල් පිපීම සම්බන්ධව ඉතිහාසය ගැන කතා කරොත් මේවා සම්බන්ධව මුලින්ම පරීක්ෂණ කරලා තියෙන්නේ සර් තෝමස් පා විසින්. හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයේ පළමු වාර්තාගත සමූහ මල් පිපීම වර්ෂ 1881 දී සිදු වූ බවට සර් තෝමස් පා විසින් සටහන් කරලා තියෙනවා. ඔහු වර්ෂ 1893 සහ 1905 දී නැවත මල් පිපීම නිරීක්ෂණය කරලා තියෙනවා. එමගින් ඔහු යෝජනා කරලා තියෙනවා මේ මල් පිපීම වසර 12ක රිද්මයක් තියෙන බවට. අවසන් වරට 2013 දී තමයි මල් පිපිලා තියෙන්නේ. ඊට පස්සේ 2025 නැත්තම් මේ අවුරුද්දේ තමයි මේ නෙළු මල් වසන්තය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පරිසරයට බාධාවක් නොවන විදිහට හෝඩන් තැන්නේ ඉන්න සත්තුන්ට බාධාවක් නොවන විදිහට මේ නෙළු මල් වසන්තය බලලා විඳලා පරිසරයත් රැකගෙන නැවත පැමිණෙන ලෙස කරුණාවෙන් මතක් කර සිටිනවා.